පසුගිය දවස් කීපෙදී මුළු රටේම ප්‍රධාන මාතෘකාව වුණු ණය ප්‍රශස්තකරණය ගැන කතා කරන විට විපක්ෂය මොකද්ද කිව්වේ? ජනතා විමුක්ති පෙරමුණේ සමගි ජන බලවේගයේ එතකොට දේශපාලන නායකයෝ මොනවද කිව්වේ? ඔවුන් කිව්වේ රටේ ජනතාවගේ තැන්පතු සම්පූර්ණයෙන්ම නැති වෙනවා කිව්වා. ETF PPF අරමුදල නැති වෙනවා කිව්වා. ඔවුන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව ගුණාට අන්දලා තමන්ගේ තැන්පතු ටික නැති වෙන්නයි යන්නේ. තමන්ගේ ETF PPF එක නැති වෙන්නයි යන්නේ කියලා ජනතාව මෝඩයට අන්දලා පුළුවන් නම් ජනතාව ගිහිලා තමන්ගේ තැන්පතු මුදල් බැංකුව වලින් ඉවත් කරගන්න තමයි ජනතාව කුපිත කරේ. හැබැයි හොඳම දේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේවත් සමග ජන බලවේගයේවත් ඒ නායකයන් කියපු දේවල් තමන්ගේ ඡන්දදායකයන්වත් පිළිගත්තේ නැහැ. එහෙම පිළිගත්තා නම් ඒ කියපු කාරණේ ඇත්තයි කියලා පිළිගත්තා නම් අවමතරමේ ඕන් ගිහිල්ලා ඕන්ගේ මුදල් ගත්තා නම් ජනතා විමුක්ති පෙරමුණේ 103 තමන්ගේ මුදල් බැංකුවෙන් ගත්තා නම් අවමතරමේ මේ බැංකු පද්ධතියට යම් හෝ දැනන බලපෑමක් වෙනවා. ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. මේ කියන්නේ බොරු කියලා දැන් දන්නවා. එහෙම කරා නම් මේ ණය ප්‍රශස්තකරණයේදී මේ බැංකු පද්ධතියට යම් දැනන බලපෑමක් වෙනවා. මේකේ නම් නිසියාකාරව කරගන්න බැරුව යනවා. ඔවුන්ගේ මේ සමාජගත කරන බොරු තමන්ගේ ඡන්දදායකයන් පිළිගන්නේ නැති මට්ටමට දැන් ගිහිල්ලා. දැන් තනිකර පුහු තර්ක වෙලා. දැන් ඊට පස්සේ ආවා බැංකු ණය ප්‍රශස්තකරණයෙන් අයින් කරා නම් ඇයි බැංකු වලට නිවා දුන්නේ කියලා ඇහුවා. ඔන්න ප්‍රශ්න ටික. සාමාන්‍යයෙන් අපේ දැනුවත්ව මේ පොඩි කඩේක තොගයක් ගණනය කරනවා නම් ඒ වෙලාවට කඩේ වහනවා. ඇයි? ඒ වෙලාවේ බඩු විකුණනවා නම් බඩු මිලදී ගන්නවා නම් කොහොමද තොගයක් ගණනය කරන්නේ? මේ සරල දේවත් ඔළුවේ නැති දේශපාලන නායකයෝ තමයි මේ ජාතික තලයේ දේශපාලන නායකයෝ වෙලා ඉන්නේ. ඒ අවස්ථාවේදී බැංකු පද්ධතිය ඇරලා කොටස් වෙළඳපොළ වෙනද වගේම ගණතුන කරනවා නම් භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් විකිණීම මිලදී ගැනීම කරනවා නම් කොටස් වෙළඳපොළේ කොටස් මිලදී ගැනීම විකිණීම කරනවා නම් කොහොමද ණය ප්‍රශස්තකරණය කරන්නේ? මේක තේරෙන්නේ නැති නායකයෝ තමයි මේ රට පාලනය කරන්න ඉන්නේ. ඒ වගේම තමයි විපක්ෂ නායකවරයා කිව්වා මේ ණය ප්‍රශස්තකරණයෙන් රුපියල් කෝටි ලක්ෂ 12ක් ජනතාවගේ මුදල් නැති වෙනවා කියලා කිව්වා. දැන් ඔබතුමා අද ජනතාවට උත්තර දෙන්න. මේක වෙලා තියෙනවද? ඇයි මේ බොරු සමාජගත කරන්නේ? විපක්ෂ නායකවරයෙක් විදියට. ඒ වගේම තමයි මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන, තමන්ට හිතන ප්‍රකාශ නිකුත් කරන දේශපාලන නායකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේවට රටේ නීතිය තියෙනවා. අසත්‍ය ප්‍රචාර ප්‍රතිරීමට නීති තියෙනවා. මේ නීති ක්‍රියාත්මක කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ජනතුමාට මේ නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා ගේන්න. මෙවැනි ආකාරයෙන් ජනතාව කුපිත කරන දේශපාලන නායකයන්ගේ ප්‍රකාශ වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. අපි නිකමට හිතමු ඔය ජනතා විමුක්ති පෙරමුණ හෝ විපක්ෂ නායකවරයා හෝ කියන කතාව පිළි අරගෙන එදා ජනතාව බය වෙලා තමන්ගේ අරමුදල් බැංකු පද්ධතියෙන් එළියට ඇද්දනම් අද මොකද වෙන්නේ? මේ රට තව අවුරුදු 100ක් පස්සේ යනක නවත්තන්න පුළුවන්ද? මේ ණය ප්‍රශස්තකරණය නිසියාකාරව කරගන්න පුළුවන්ද? එහෙනම් මේ බැංකු පද්ධතිය එහෙමම කඩා වැටෙනවා. ඒ නිසා මෙවැනි වගකීම් රහිත ප්‍රකාශ නිකුත් කරන දේශපාලන නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා ඉදිරියේදී අපි යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙල සකසලා දෙන්න කියලා.